තිබුණා නැත. ඉතිහාසයේ පාසල් විෂය නිර්දේශය තිබුණා නැත. මහා සිංහලයේ වංශ කතාව බලලා තිබුණා නැත. සූර්යප්‍රම මහත්තයා හැට දැකලා තිබුණා නැත. මේ හැම කෙනෙක්ම තමන්ගේ හිතේ ලියුණු ඉතිහාසයක් තියෙනවා. ඒකයි ඉතිහාසයේ වැදගත්කම. නාට්‍ය කලාවේ ඉතිහාසය ජෝන් ද සිල්වාගේ නාට්‍ය කඩුවට වඩා බැට් එක වටින බව රාජසිංහ රජුරෝ දැනගෙන හිටියේ නෑ. හැබැයි සංගත්තාර දැනගෙන හිටියා. රාජසිංහ අතේ කඩුවක් තිබුණා, ගුරුසිංහ අතේ බැට් එකක් තිබුණා. රාජසිංහ අතේ කඩුවක් තිබුණා, රාජපක්ෂ අතේ වශීභූලයක් තිබුණා. නාට්‍ය කලාවේ ඉතිහාසය ජෝන් ද සිල්වාගේ නාට්‍ය. රාජසිංහ රජුරෝ කාටද අහුුනේ? සුදුවම තියෙන කට්ටියක. ඒ කට්ටිය නරක කට්ටියක් නෙමෙයි. රාජසිංහ රජුරෝම අල්ලගෙන ගිහින් හිර කෙරුවා. එච්චරයි. සුද්දා කාර්ක විකුම් සිහල පරපුර සිහි ඉබේන කුරු උතුම් රාජලේ ටික මගේ ඉබේන කුරු නිතින් හඳුනු හෙළමි දිවි ඉබේන කුරු ඉතින් ආයු බෝවන් ලබු මවුනි කරු. රාජසිංහ රජුන්ට ඉතිහාසයක් තියෙනවා. රාජසිංහ රජු ගැන ඉතිහාසයකුත් තියෙනවා. සිංහල ඉතිහාස පොතේ රන් අපුරින් ලියුණා. ඉතිතර හොඳ පුංචි පුතේ ලම්මෑනිට නැති වුණා. ඒ රාජසිංහ රජු ගැන ඉතිහාසය. ඒ රජාගේ කූර ගතිය වීරලෙයින් වෙන්නලා මද්දුම බණ්ඩාරගේ ඉස කඩු පහරින් වෙන් කළා. කඩු පහරින් වෙන් කළා. ඒ රාජසිංහ රජුගේ ක්‍රූරත්වය ගැන ඉතිහාසය. අර රාජසිංහ රජුගේ වීරත්වය ගැන ඉතිහාසය. ඒ රාජසිංහ මේ රාජසිංහ දැන් අවුරුදු දෙකකට කලින් වික්‍රමසිංහ කාන්දේ කාන්දානේ කාන්දාන්ට කාන්දියා නම් දෙජාපතිගේ කටේදී IMF තමයි ආදාන අරගෙන හරි ලංකාව සංවර්ධිත රටබ්බට පත් කරන්නේ. දෑනාගේ ඉතිහාසය මාමාගේ ඉතිහාසය. මට රොටින්ට පරපරක් නැත. මට කරකරන්න බුදුලයක් නැත. ඔතන පාඩවන්ට කුමාරෙක් කුමාරිකාවක් හෝ නැත. මාරට පරපරක් කරකරන්න බුදුලයක්. ඔතන පාඩවන කුමාර කුමාරියනොත් මහා ජනතාවයි මහා ජනතාවයි මහා ජනතාවයි මහා ජනතා 1 2 3 4 මහා ඉතිහාසය රැක් කළාද? මම නෙමෙයි එහෙම කළේ. කොහොම නමුත් විධායක ධාර්මිෂ්ඨ ජනාධිපති වීමේ එතුමාගේ සිහිනේ සැබෑ වුණා. ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගෙන් පස්සේ ලංකාවේ රජු සියලුම බලතල සහිත රජු එතුමාණන් වහන්සේ ජූනියර්ස් රිචඩ්. එවිටින් කවුරුත් එතුමාට ජූනියර්ස් රිචඩ් කිව්වේ නැහැ.